හරි අපි උතර මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ 2025 මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ 9B එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් රචනා ප්‍රශ්නයේ පිළිතුරු සාකච්ඡාවක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රශ්නේ තෝරගන්න හේතුව මේ ප්‍රශ්නේ යම්කිසි පොඩි අඩුපාඩුවක් මම දකිනවා. ඒ විවේචනයත් එක්කම ප්‍රශ්නට පිළිතුරු ගන්න විදිය සාකච්ඡාවක් විදිහට විවරණයක් විදිහට ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට පේනවා මේක ඍජුකාර්ක සේතුව සම්බන්ධයෙන් තමයි මෙවර ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ කියන්නේ ඩයෝඩ පදනම් කරගෙන තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. පසුගිය අවුරුදු ගත්තොත් සමහරලාට දෙක කලවමක් විදියට නේ. කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වල කොටස් කීපයක් තියෙනවානේ විවිධ උපාංගයන්. කාරකාත්මක වර්ධක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටරේ ඩයෝඩ නැත්නම් තාර්කික ద్వාර ඔය වගේ විවිධ ඒවා සංයෝජන විදියට ඇවිල්ලා තියෙනවා. නමුත් මෙවර ප්‍රශ්නේ තනිකරම මේ ඩයෝඩ පදනම් කරගෙන ඍජුකරණයේ කියන සංසිද්ධියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි බලමු ප්‍රශ්නේ තියෙන අවුල මොකද්ද සහ නිවැරදි උත්තර ලබා ගන්නේ කොහොමද කියන එක. හරි. ගැටලුවේ පළවෙනි කොටස අපෙන් අහලා තියෙන මෙන්න මේ පරිණාමකයේ සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. අපිට කියනවා මේකේ ප්‍රාථමික දණ්ඩයට සඳහා වර්ග මධ්‍ය නගය 200ක් වුණ වෝල්ටීයතාවයක් ලබා දෙනවා. එතකොට ද්විතීකයේ හරහා තියෙන වර්ග මධ්‍යන මූලගය කොච්චරද කියලා මුලින්ම අපෙන් අහලා තියෙන්නේ. ඒතර අපි දන්නවා පරිණාමකයක් සම්බන්ධයෙන් හරි වළංගු වෙන සමීකරණයක් තමයි මෙන්න මේක. වෝල්ටීයතා අතර අනුපාතය පොට අතර අනුපාතයට සමානයි. වෝල්ටීයතා අතර අනුපාතය පොට අතර අනුපාතයට සමානයි. එතකොට ප්‍රාථමිකය හරහා වර්ග මධ්‍ය නගය 200යි ද්විතීකයගේ හොයනවා. පොට අතර අනුපාතය 20ට 1යි. එක දෙයක් මතක් කරන්න ඕන ඔයා මෙතන ප්‍රාථමිකයට ආදේශ කරන්නේ වර්ග මධ්‍ය නගය නිසා ද්විතීකේ වාට ලැබෙන්නේ වර්ග මධ්‍ය නගයමයි. එහෙනම් අපිට බොහොම පහසුවෙන් සුළු කරලා 10 වෝල්ට් කියලා ගන්න පුළුවන්. ඊළඟට අපෙන් අහලා තියෙනවා මේ ඉන්නේ වර්ග මධ්‍ය නගය මේකේ පීක් වැලියු එකනේ උපරිම අගය කුළු අගය කොච්චරද කියන එක. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මෙතන තියෙන මේ අගය තමයි අපි පීක් වැලියු එක කියලා ගන්න. ඒක කොච්චරද කියලා අහලා තියෙනවා. අපි දන්නවා සයිනාකාර තරංගයක් සඳහා වර්ග මධ්‍ය නගය සහ කුළු අගය අතර උච්ච අගය අතර තියෙන සම්බන්ධය මේක. V peak දෙදීම මූල දෙකෙන් වර්ග මධ්‍ය නගය ලැබෙනවා. එහෙනම් අපිට පුළුවන් ආදේශ කරන්න අපේ වර්ග මධ්‍ය නගය 10යි මූල දෙකෙන් වැඩි වෙනවා. ඒ නිසා 14යි වෝල්ට් කියලා එනවා. මේ ටික හරිම ලේසි. හරි. ඊළඟට දෙවෙනි කොටස අපෙන් අහලා තියෙනවා. ඔව් මෙන්න මේ පාර්ට් එක. ඒ කියන්නේ සුමටන සහ ස්ථායීකරණ කොටස නැතුව. ඒ කියන්නේ නිකන් මෙහෙමනේ තියෙන්නේ. දැන් මෙතනින් අපිට පේනවා මෙන්න මේ වගේ 14ක පීක් අගයක් තියෙන උච්ච අගයක් තියෙන සයිනාකාර එකක් මේ ඍජුකාරක සේතුවට පූර්ණ තරංග ඍජුකාරක සේතුවට ඉන්පුට් කරලා තියෙනවා. ප්‍රදානය කරලා තියෙනවා. ප්‍රතිදානය මෙන්න මෙතන සහ මේ අග්‍ර දෙක අතරින් මෙයා එළියට දෙනවා. අන්න ඒක මොකක්ද කියලා අපෙන් අහලා තියෙන්නේ. ඒත් අපි දන්නවා සයිනාකාර තරංගයේ මේ වගේ දෙපැත්ත මාරු වෙන එකක් ප්‍රත්‍යාවර්තයි. නමුත් අපිට ඍජුකාරක සේතුන් ලැබෙන්නේ එහෙම නැති එක පැත්තකට විතරක් තියෙන ඍජුකරණයට ලක් වූ තරංගයක්. මේක අඳින්න කිව්වම මතක තියාගන්න හැමතිස්සෙම අනිවාර්යෙන් නිවැරදි අක්ෂ දාන්න නිවැරදි ඒකක එක්ක ඒ වගේම ඔයා දන්න දේවල්. උදාහරණයක් විදිහට මෙතන ආවර්ත කාලය දන්නවා. මොකද අපිට දීලා තියෙනවා සංඛ්‍යාතයේ 50 හර්ට්ස් කියලා. ඍජුකාරක සේතුවකදී අපි දන්නවා සංඛ්‍යාතය වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. මොකද ඩිස්ටෝට් වෙන්නේ නැහැ මේ ටයිම් ඇක්සිස් එක දිගේ. ඒ නිසා මෙතන එක දෙයක් පොඩ්ඩක් නෝට් කරන්න ඕනේ සයිනාකාර තරංගයේ ආගේ සම්පූර්ණ චක්‍රයක් කම්ප්ලීට් කරන්න. මෙතනින් ඔයාලට පේනවා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනට එනකොට තමයි එක ආවර්ත කාලයක් සම්පූර්ණ වෙන්නේ. නමුත් අපේ ප්‍රත්‍යාවර්ත නොවන නැත්නම් ඍජුකරණයට ලක් වූ එකේ ඒ වෙනකොට චක්‍ර දෙකක් කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒක පල්ලේ අහලක් තියෙනවා. ඒ නිසා මෙන්න මෙතනට තමයි එක ආවර්ත කාලයක්. එහෙම නැත්නම් අපි දන්නවානේ ආවර්ත කාලය සමාන වෙන්නේ සංඛ්‍යාතයේ පරස්පරයටනේ. ඒ නිසා 1/8f සමාන වෙන්නේ මෙතනට. ඒතකොට මෙතනට ඒකෙන් අඩක් වෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. හරි. ඒතකොට ප්‍රස්තාරය වගේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අපි කියනවා මාපාංක සයින් දෙන කැලේ උඩ පැත්තට ආපු හැඩය සහ මේකේ පීක් වැලියු එක ඔයා දන්නවා මතක ඇතුව ඒක දාන්න 14යි. මෙතන අනිවාර්යෙන් අක්ෂය සහ නිවැරදි ඒකකයේ කාලීය අක්ෂය මෙතන අපිට මාක් කරන්න පුළුවන් 1/50යි කියලා. ඕක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි. ඊළඟට බලමු මොකක්ද අහන්නේ කියලා. පූර්ණ තරංග සේතු ඍජුකාරකයේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය මොකක්ද කියලා අහනවා. දැන් මෙතන ටයිම් ඇක්සිස් එක දිගේ මෙහෙම අර අපි කියන හැකිලීමක් දිගේ හැරීමක් නැති වුණාට මේ තරංගය ගැන හිතුවොත් ඔයාලට පේනවා මේක එක චක්‍රයක් කියන්නේ මෙන්න මේ කොටස. නැවත ඒකම තමයි මේ පුනරාවර්තනය වෙන්නේ. ඒ නිසා මේ කෑල්ල තමයි මෙයාගේ ආවර්ත කාලය වෙන්න ඕනේ. ඔයාලට පේනවා සයිනාකාර තරංගයේ එක චක්‍රයක් කම්ප්ලීට් කරනකොට අපේ ප්‍රතිදානය ඍජුකරණය වූ එක චක්‍ර දෙකක් කම්ප්ලීට් කරනවා. මෙතනින් පැහැදිලිව පේනවාට මේ එකක් කම්ප්ලීට් කරද්දී සයිනාකාරක මෙයා දෙකක් කම්ප්ලීට් කරනවා. එහෙනම් මෙයාගේ සංඛ්‍යාතය සයිනාකාරික වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒ නිසා හර්ට් 100ක් බවට පත් වෙන්න ඕනේ. හරි. හතරවෙනි කාලේ අපෙන් අහලා තියෙනවා පූර්ණ තරංග ඍජුකාරකයක් අර්ධ තරංගයකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. පොඩි ගුණාත්මක පැහැදිලි කිරීමක් දෙන්නයි තියෙන්නේ. අපි දන්නවා අර්ධ තරංග ඍජුකාරකයකදී මොකද වෙන්නේ? අපි මෙතනින් ලියමු. අර්ධ තරංග ඍජුකාරකයකදී අපි දන්නවා සයිනාකාර තරංග රටාවේ එක් අර්ධයක් පමණයි පාස් වෙන්න ඉඩ දෙන්නේ. ඊටු කොටස අපි කියන සබ්ප්‍රෙස් කරනවා. ඒක නිෂේධනය කරලා දානවා. කපලා දානවා. නමුත් පූර්ණ තරංගයකදී අපිට මේ දෙකම අර්ධයන් දෙකම බලා ගන්න පුළුවන්.
හරි ඔන්න ඕක ඔයාගේ වචනෙන් ලියුණා නම් හරි අර්ථ තරංග ඍජු කාරකයකදී සයිනාකාර තරංගයේ අර්ථ දෙකකින් එක් අර්ධයක් පමණක් පාස් වෙන්න දෙන්නේ. එක් අර්ධයක් පමණයි ගමන් කිරීමට ඉඩ සලස්වන්නේ. ඉතිරි අර්ධය සප්‍රෙස් කරලා දානවා, නිෂේධනය කරලා දානවා. නමුත් පූර්ණ තරංග ඍජු කාරකයකදී සයිනාකාර තරංගයේ අර්ධයන් දෙකම පාස් වීමට සලස්වනවා එකම දිශාවකට. හරිද? ද්‍රව්‍යතාව විචලනයක් නොමැතිව පාස් වීමට සලස්වනවා. ඒ නිසා අපි ඒකට සම්පූර්ණ තරංග ඍජුකරණය වෙන හින්දා පූර්ණ තරංග ඍජු කාරකයක් විදිහට හඳුන්වනවා. ඔන්න ඕක ඔයාගේ වචනෙන් ලියුණා නම් හරි. හරි. ඊළඟට 5 ඍජුකරණය කරන ලද සංඥාවේ සරලධාරා වෝල්ටීයතාවය මධ්‍යනගයේ VDC වැලියු එක කැල්කියුලේට් කරන්න කියලා කියනවා. මෙතන ගණනය කිරීම හරිම පහසුයි. මම එක දෙයක් highlight කරන්නම් ඉදිරි භාවිතය සඳහා. මේ VDC වැලියු එක කියලා අපි අදහස් කරන්නේ මෙන්න මේ යන්නේකේ සරලධාරා අගය. සරලවම කියනවා නම් මෙන්න මේ වර්ගඵලයේම නිරූපණය කළ හැකි තනි අගය. ඔක තමයි අදහස වෙන්නේ. මේකේ කැල්කියුලේෂන් එක සඳහා කලණේ භාවිතා වෙන්න ඕනේ. මම ඒක කරන්න යන්නේ නැහැ. මේ සමීකරණ සාමාන්‍යයෙන් අපි තියරි පාර්ට් එකේදී ඉගෙන ගන්නවා. පූර්ණ තරංග ඍජුකාරක තරංගයක ඍජුකරණයේ වූ තරංගයක VDC වැලියු එක 2 VP බෙදීම 5 කියලා. ඒතර මේකේ මේ සුළු කරපු වගේ තමයි ඔයාලට මේ 2 බෙදීම 5 වගේ තමයි ආසන්න වශයෙන් 0.65 කියලා දීලා තියෙන්නේ ඔයාගේ පහසුව සඳහා. ඒ නිසා ඔයාලට තියෙන්නේ මෙතනට මේක ආදේශ කරලා 0.65 වතාවක් පීක් වැලියු එක 14යි කලින් උත්තරේ. ඒ නිසා 9.1 වෝල්ට් කියලා උත්තරේ ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් මට highlight කරන්න ඕන දේ මෙන්න මේක. මේ DC වැලියු එක වළංගු වෙන්න මේ වගේ තරංගයක් වෙන්න ඕනේ. හරිද? එහෙම වුණොත් තමයි මේක වළංගු වෙන්නේ. මේ තියෙන අපේ පරණ සමීකරණයම තමයි. ඒ හැඩය වෙනස් වුණොත් එහෙම. උදාහරණයක් විදිහට මෙතන සුමටන ක්‍රියාවලියෙන් පස්සේ වදන්නවා මේක නෙමෙයි ඉන්නේ. ඒක පල්ලේ අහලක් තියෙනවා. ඊට පස්සේ ඒ අලුත් DC වැලියු එක මේක නෙමෙයි. අන්න ඒක ඔයා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ගාන කොහෙවත් කියලාත් නැහැ. ඔයා ඒක ඔයාගේ දැනුමෙන් තේරුම් ගන්න වෙනවා. හරි. අපි එහෙනම් B part එකට යමු. B part එකේදී අපෙන් අහලා තියෙනවා සුමටන කොටස ගැන නේ. මෙන්න මේ part එක ගැන තමයි ඊට පස්සේ අහන්න යන්නේ. මුලින්ම අපෙන් අහනවා බාර් ප්‍රතිරෝධයේ RL 400ක් සහ මෙතන සෙන වෝල්ටීයතාවය 8ක් වෝල්ට් වෙන අවස්ථාවක බාර් ප්‍රතිරෝධය හරහා ධාරාව ගණනය කරන්න කියලා. ඒ කියන්නේ යාමන ක්‍රියාවලිය වෙනවා ඇති කියලා අපි හිතමු. ඒ ඇත්තටම පල්ලෙය තමයි අහලා තියෙන්නේ. එතන පොඩි ඩවුට් එකක් නැතුවම නෙමෙයි. නමුත් අපි ඒක අමතක කරලා දාමුකෝ. හරි එහෙනම් මේක හරහා නියත වෝල්ටීයතාවයක් නම් නියත ධාරාවක් මේ ප්‍රතිරෝධයේ V = IR යෙදීමක් තියෙන්නේ. අපි දන්නවා යාමන ක්‍රියාවලිය සිද්ධ වෙන අවස්ථාවකදී මෙන්න මේ අක්ෂ දෙක අග්‍ර දෙක හරහා නේ. මේ අග්‍ර දෙක හරහා අදාළ සෙන වෝල්ටීයතාවය පවතින්න ඕන. ඒ කියන්නේ මේ අග්‍ර දෙක හරහා 8 වෝල්ට් තියෙන්න ඕනේ. එහෙනම් මෙයා හරහා වෝල්ටීයතාවය 8යි I = V බෙදීම R 400යි උත්තරේ මිලි ඇම්පියර් 2යි. ඇම්පියර් 0.2යි. ඊළඟ අපෙන් අහලා තියෙනවා රැල්ටි වෝල්ටීයතාවයේ VR ලබා දෙන්නේ මෙන්න මේ කියන්නේ සමීකරණය මගෙන් ලු. මේක විෂය නිර්දේශයේ තියෙන එකක් නෙමෙයි හින්දා යාලා දීලා තියෙනවා. පද ටික පැහැදිලි කරලා තියෙනවා. ධාරිත්‍රකයේ ධාරිතාවය දීලා තියෙනවා. එහෙනම් අපේක්ෂා කරන රැල්ටි වෝල්ටීයතාවය ගණනය කරන්න කියලා කියනවා. බොහොම සරලයිනේ. හරි සිම්පල් ආදේශයක් තියෙන්නේ. වරදින්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. මෙතන රැලිති වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය තමයි දීලා තියෙන්නේ. කියන්නේ රැලිති සංඛ්‍යාතය තමයි දීලා තියෙන්නේ. ඒත් අපි මේ රැලිති සංඛ්‍යාතය ගත්තොත් දැන් මේ රැලිති වෝල්ටීයතාවය මේ රැල්ලක් නෑන්නේ. මේක රිපල් එක කියලා අපි අදහස් කරන්නේ. මෙන්න මේ ටිකනේ. මේ ටික තමයි රිපල් වෝල්ටේජ් එක කියලා කියන්නේ. වෙන විදිහට කිව්වොත් පීක් ටු පීක් වෝල්ටේජ් එක. උපරිමය සහ අවමය අතර තියෙන ඒ ગેප් එක තමයි රැල්ල විදිහට මෙතනදි ගන්නෙ. ඒත් ඔයාලට පේනවා මේ රැල්ල මෙතන ඉඳන් මෙහෙම ගිහිල්ලා නැවත ආයි උපරිමයට එනවා. ඒ කියන්නේ රැලිති වෝල්ටීයතා තරංගේ මෙතන ඉඳන් මෙතනට යද්දි එක චක්‍රයක් සම්පූර්ණ වෙනවා. ඒ සඳහා ගත වෙන කාලය අපේ සයිනාකාර තරංගෙත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඔයාලට පේනවා සයිනාකාර තරංගේ යාගේ චක්‍රයෙන් අඩක් කම්ප්ලීට් කරද්දි මම කලිනුත් මේක පැහැදිලි කරා. ඒ වෙලාව තමයි අර එක චක්‍රයක් කම්ප්ලීට් කරන්නේ. ඒ කියන්නේ රැල්ටි වෝල්ටීයතාවය ෆාස්ට් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ගන්න වෙන්නේ රැල්ටි සංඛ්‍යාතය සාමාන්‍ය අපේ ඉන්පුට් කරපු එකේ සංඛ්‍යාතය වගේ දෙගුණයක් කියලා. එතන තමයි වැරදුනොත් වරදින්නේ. ඊට පස්සේ හර්ට් 100යි ආදේශ කරා 100යි ධාරිතාවය මයික්‍රෝෆැරඩ් 200යි ධාරාව මෙතනින් ආදේශ කරා නිකම් වෙනවා අපිට. එහෙනම් මේ ગેප් එක 1 වෝල්ට් වෙන්න ඕනේ. මේ ગેප් එක 1 වෝල්ට් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ නේ. බොහොම සරල සාධාරණ ගණනය කිරීමක් තියෙනවා. ඊළඟට අපෙන් අහලා තියෙනවා උපරිම සහ අවම වෝල්ටීයතාවයන්ගේ අගයන් දක්වමින් සුමටනය කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිදානය අපේක්ෂිත වෝල්ටීයතා තරංගය අඳින්න කියලා කියනවා. හරි දැන් මේක අඳිනකොට මට හිතෙනවා මෙන්න මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා කියලා. දැන් අපි ඉස්සෙල්ලාම හරි උත්තරය අරගෙන ඉමුකෝ. හරි උත්තරේ ගන්නකොට අපිට පැහැදිලි මෙතන ධාරිත්‍රකයේ උපරිම වශයෙන් වෝල්ට් 14ක් වෙනකන් යනවා. හරි වෝල්ට් 14ක් වෙනකන් යනවා. මොකද ඔයාලට තේරෙනවා මෙතනින් මෙන්න මේ අග්‍රයට තමයි ධාරිත්‍රකයේ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා කෙලින් මේ පැත්තෙන් එන පීක් වැලියු එක අපි කලින් ගණනය කරා.
ඒ අගය දක්වා ධාරිත්‍රකයේ ආරෝපණය වෙන්න ඕන වෝල්ටීයතාවය. අපි මෙතන රැල්ල හොයාගත්තා 1 වෝල්ට් ඩ්‍රොප් එකක් තියෙනවා. බැස්මක් තියෙනවා. ධාරිත්‍රකයේ විසර්ජනය වෙන කාලය අතරතුර. එහෙනම් අවමාගය අපිට එනවා වෝල්ට් 13යි කියලා. හරිනේ. ඔක තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. උපරිම සාවමාගයක් දක්වමින් අගයන්දින කිව්වම ප්‍රස්ථාරයන්දින කිව්වම මේක තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. හරි. දැන් ප්‍රශ්නේ මෙන්න මේක. දැන් ගානක සාමාන්‍යයෙන් විශේෂයෙන් උසස් පෙළ ගැටලුවක ලස්සන ෆ්ලෝ එකක් තියෙනවා. ගලා යamak තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක තමයි ගානක විදිය. අපි කියනවා ගානක ජීව ගුණය තියෙන එතන කියලා. දැන් උඩදී අපෙන් අහනවා මේ පාර්ට් එකේ පස්වෙනි කොටසේ VDC වැලියු එකක් හොයන්න කියලා. ඒ කියන්නේ මැද මීන් වැලියු එකක් අපි මේ හොයලා තියෙන්නේ. එතකොට ළමයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් බලන්න මේක 0.65 VP කියලා තියෙන්නේ. එතකොට අපි දන්නෙත් නෑ මේ මොකට ගණනය කරපු DC වැලියු එකක්ද කියලා. සමහර විට ළමෙක් වැරදියට හිතන්න පුළුවන් උඩ VDC වැලියු එක හොයන්න කිව්වේ ඒ DC වැලියු එක වටේ වෙන්නේ නැති මේක මෙහෙම වේරි වෙන්නේ කියලා. මොකද එහෙම හිතන්න පුළුවන් සාධාරණයි කිසිම ෆ්ලෝ එකක් නැහැ ගානට. මෙහෙම දුන්නම්. එහෙම වුණොත් ළමෙක් වැරදියට ගන්න පුළුවන් හරි VDC වැලියු ගාවේ 9.1යි ඒක වටේ එහෙනම් මේ රැල්ල 0.5 උඩ පල්ලෙහා යනවා ඇති කියලා වැරදි අදහසක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. කියන්නේ ඇත්තටම උතන ඒ පාර්ට් එකේ පහේ අහලා තියෙන එක මේ ගානේ ගලා යාමට කිසිම අදාළත්වයක් නැහැ. ඒක වෙනම කැලලක්. විදිහට තමයි අහලා තියෙන්නේ. ඒක එතන අහන්න නැතුව හිටියනම් හොඳයි කියලා මගේ යෝජනාවක් තියෙනවා. මොකද අර ගානේ තියෙන ඒ ෆ්ලෝ එකට ඒකෙන් ඩැමේජ් වෙනවා. හරි කොහොම හරි උත්තරේ වෙන්නේ මේක 14 සහ 13 අතර වේරියේෂන් එකක් තියෙනවා 1 වෝල්ට් ඩ්‍රොප් එකක් එක්ක. හරි ඊළඟට අපෙන් අහලා තියෙනවා මේ හතරවෙනි කොටසේදී ධාරිත්‍රකයේ ධාරිතාවයේ දෙගුණ කළොත් රැල්ටි වෝල්ටීයතාවයට මොකද වෙන්නේ කියලා. එතකොට පැහැදිලිව පේනවා අපිට මෙතන C වලගේ දෙගුණ වෙනකොට මෙතන VR ලගේ භාගයක් වෙන්න ඕනේ නේ. එහෙනම් 9 රැල්ටි වෝල්ටීයතාවය වෙන්න ඕනේ. මුල්ලගෙන් භාගයක්. ඒ නිසා දැන් මේක රැල්ල අඩු වෙනවා 0.5කට. මේ හින්දානේ අපි කියන්නේ මෙතන දාන ධාරිත්‍රකයේ ධාරිතාවය වැඩි වෙන තරමට සුමට ගතිය වැඩි වෙනවා කියලා නේ. ඒක තමයි මේ ගාන වගේ නියුමරිකලි චෙක් කරලා තියෙන්නේ නේ. සංඛ්‍යාත්මකව වගේ චෙක් කරලා තියෙන්නේ ඒක. හරි. දැන් මෙන්න මෙතන අඩුපාඩුවක් තියෙනවා. මම ඒක හයිලයිට් කරලා විශේෂයෙන් කියන්න ඕනේ. මෙන්න මේ රැල්ටි වෝල්ටීයතා සමීකරණ අපේ සිලබස් එකේ නැහැනේ. ඒක සිලබස් එකේ නැහැ. ඒ නිසා දීලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රැල්ටි වෝල්ටීයතා සමීකරණ ව්‍යුත්පන්නය බැලුවොත් මේක වළංගු වෙන්නේ මේ වගේ පරිපථයකට. මොන වගේ පරිපථයකටද? සුමටනේ පමණක් කරපු පරිපථයකට. ඒ කියන්නේ ධාරිත්‍රකයට එහා පැත්තෙන් භාරය තියෙන්න ඕනේ. දැන් අද තියෙන එහෙම එකක්ද? නැහැ. ස්ථායීකරණය වෙලා මෙතන අමතර ප්‍රතිරෝධයක් ඇවිල්ලා කතන්දරේ වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක රැල්ටි වෝල්ටීයතාවය මේකෙන් ගන්න බෑ. මොකද හේතුව මේ පැත්තට ගලන ධාරාව IL විතරක් නෙමෙයි. මේ මෙහෙට ගලන සෙන ධාරාවක් තියෙනවා. මේ දෙකෙන් එකතුව තමයි මෙතනින් ගලන්නේ. ඒතකොට නිවැරදි රැල්ටි වෝල්ටීයතාවය මේකෙන් ලැබෙන්නේ නැහැ. දැන් මේ කොටසට වෙනකන් අවුලක් නැහැ. මොකද හේතුව ඒ කියන්නේ අපි තාම මේ වෙනකන් ටික විතරක් නම් කන්සිඩර් කරේ සැලකුවේ අන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකත් එක්කම නම් මේ ස්ථායීකරණ කොටසත් එක්කම නම් මේ ගාන හදාගෙන යන්නේ මේන් රැල්ටි වෝල්ටීයතා මේ 1 වෝල්ට් කියන එක ඒක වැරදි. අලුතෙන් එහෙනම් කැල්කියුලේට් වෙන්න ඕන. ගානේ තියෙන ප්‍රශ්නේ තමයි උඩදී ගන්න මේ කෑල්ල අමතක කරලා මෙන්න මේ පාර්ට් එක අමතක කරලා ගන්න අගය පල්ලහැ සෙනඩ් හැවුඩේත් ආවට පස්සෙත් තාමත් පාවිච්චි කරනවා. අන්න ඒක වැරදි. හරිද? ඒක වැරදි. එහෙනම් අඩුම ගන්න උපකල්පනයක්වත් කියන්න ඕන රැල්ටි වෝල්ටීයතාවයේ නොවෙනස් වෙන බව උපකල්පනය කරන්න කියලා. එහෙම කියන්නේවත් නැතුව කෙලින්ම පාවිච්චි කරනවා. මම හිතනවා මේකේ අවාසිය තියෙන දක්ෂ ළමෙක්ට ඒ ළමයා මේක වැඩිපුර හිතන්න ගියත් එහෙම සමහරට එයාට ගාන වරදින්න පුළුවන්. නමුත් මාගේ ස්කීම් එක කිසිම සාධාරණයක් කරන්නෙත් නැහැ මේ වගේ අවස්ථාවකට. ඒ නිසා ඉදිරියේදීවත් මේ වගේ දේවල් පැහැදිලිව තිබුණොත් හොඳයි. හරි අපි යන C පාර්ට් එකට. හරි ඊළඟට අපි අහලා තියෙන සෙන ඩයෝඩ් එක සම්බන්ධයෙන් තියෙන මෙන්න මේ පාර්ට් එක ගැන. කියන්නේ ස්ථායීකරණ කොටස ගැන. මුලින්ම අහලා තියෙනවා තියරි සෙන ඩයෝඩ් එකක් මගින් වෝල්ටීයතාවය යාමනය කරන විදිය රෙගියුලේට් කරන විදිය පොඩ්ඩක් විස්තර කරන්න කියලා අහලා තියෙනවා. ඒවට කියන්න පුළුවන් මේ වෙලාවේ සෙන ඩයෝඩ් එකක් අපි දන්නවා පසු නැඹුරු අවස්ථාව තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒකත් අතුල් කරන්න උත්තරේට සෙන ඩයෝඩ් එකක් පසු නැඹුරු අවස්ථාවේ පසු නැඹුරු වෝල්ටීයතාවයේ සෙන වෝල්ටීයතාවයේ ඉක්මවන විට අග්‍රහරා වෝල්ටීයතාවයේ නියත කරමින් සෙන ඩයෝඩ් හරහා ධාරාව වෙනස් වීමට ඉඩ සලස්වනවා නේ. ඕකනේ වෙන්නේ. ඒතර ඒ මගින් සෙන ඩයෝඩ් අග්‍රහරා නියත වෝල්ටීයතාවයක් යාමනය කරනවා. ඔන්න ඔය විස්තරය ලියුණා නම් ඇති. හරි. ඊට පස්සේ දෙක මේ ලබාගත් රැල්ටි වෝල්ටීයතා අගයට අනුව සුමටනය කරන ලද වෝල්ටීයතාවයේ 8 වෝල්ට් වලට පහට වැටෙනවද? එහෙම නැත්නම් තාමත් යාමනය වැඩ කරනවද? අන්න ඒක අහන්නේ. අපි දන්නවා මෙතන මෙන්න මේ විදිහට මේ ඩයෝඩ්ෙන් එන එක ඔහොම පහළට යනකොට හරි පහළට යනකොට අපි සෙන වෝල්ටේජ් එක තෝරන්න මේ පල්ලෙහාම වැලියු එකකින්නේ. ඒ කියන්නේ මේ මිනිමම් වැලියුට වඩා පල්ලෙහාන් එන්නේ මේක තෝරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ සෙන වෝල්ටීයතාවයේ යාමනයේ මුළු
තරංගය පුරාටම පවතින්නේ නැහැ. කොටසෙන් කොටස on off වෙවි යන්නේ. ඒතකොට ඒ නිසා අපි ensure කරගන්න ඕනේ අනිවාර්යෙන් මෙතන මේ ධාරිත්‍රකයෙන් මෙතන දෙන වෝල්ටේජ් එකේ මිනිමම් වැලියු එකට වඩා සෙන වෝල්ටේජාවේ තව පල්ලෙහෙන් තියෙන්නේ කියන එක. එහෙම නම් වැඩේ හරි. එතකොට ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමත්. මොකද අපි දැක්ක දැන් කලින් ධාරිත්‍රකයේ මේ වේව් ෆෝම් එකනේ තරංග රටාව ගත්තම ඒක 14යි 13යි අතර යන්නේ. හරිද? ඒතර 14යි 13යි කියන්නේ 8ට තව 6ක ගැප් එකක් තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කොහොමත් අනිවාර්යයෙන්ම සෙන වෝල්ටේජාවය හැමතිස්සෙම ඉක්මවලා තියෙන නිසා ඒ කියන්නේ සෙන වෝල්ටේජාවට වඩා වැඩි වෝල්ටේජ් එකක් එනවා කියලා කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. සෙන ආචරණය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඕක කියන්නයි තියෙන්නේ. දැන් මම මෙතන තවත් පොඩි වැරද්දක් දකිනවා එක්තරා විදියක හේතුව දැන් අපි හිතමු කවුරු ළමෙක් අර මං මුලදී කිව්වාගේ වැරදියට අර BDC වැලියු එක වටේ මේක වේරියේෂන් එක ගත්තා කියලා. ඒතර එහෙම ගත්තොත් ඇත්තටම ඒ ළමයා හිතනවා එයා ගත්ත එක සාධාරණයි කියලා. ඇයි මොකද දැන් මෙතන හදන්න නිකන් කෙනෙක්ට පොඩි ඩවුට් එකක් එන්න පුළුවන්. යකෝ මේ 13 වෝල්ට් ඉඳන් 8 වෝල්ට් වලට වෙන ලොකු ගැප් එකක් තියෙනවානේ. ඒතර ඒ වගේ එකට මේ වගේ ප්‍රශ්නයක් අහයිද කියලා. දැන් අතන හදන් කියලා මෙට් එක සාධාරණයි කියලා හිතනවා. ඇයි 9.1.5 ගියා වෙන්නේ 8.6යි. අන්න 8ට ළඟයි. එතකොට නිකන් ප්‍රශ්නේ අහලා තියෙන විදියත් එක්ක නිකන් අහන්න හැදුවේ ඒක වගේ එකක් අපිට පොඩි සෙන්ස් වෙනවා. හරිනේ. ඉතින් මම දන්නේ සමහර ප්‍රශ්නේ හදපු කෙනත් එහෙම හිතාගෙන ගාන හදලා තියෙනවද දන්නේ නැහැ. නමුත් ඒක වැරදි. මම කලින් පැහැදිලි කරා ABDC යගේ දැන් මෙතනින් එහාට වළංගු වෙන්නේ නැහැ. අද දැන් තියෙන අලුත් BDC යගිය. ඒක එන්නේ මෙන්න මේ මැද පොයින්ට් එක 13.5කට හදා ගන්න පුළුවන්. හරිනේ. ඒ නිසා කොහොම හරි නිවැරදි උත්තරේ මම මේ කියන්නේ අපිට ගන්න ඕන නැහැ වෙන්නේ නැහැ. මෙතන අපිට පැහැදිලිව පේනවා BC වල මේ පොයින්ට් එකේ මිනිමම් වැලියු එක 13යි. එතකොට එහෙම වෙන්න තව සෑහෙන්න වැඩි වෙන්න ඕනේ. හරිනේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. රැල්ල ওই තියෙන ප්‍රමාණය සේෆ් ආරක්ෂිතයි. දිගටම යාමනේ ක්‍රියාත්මක වෙනවා. හරි. ඊළඟට ඔව්. අපෙන් අහලා තියෙනවා මෙතන සුමටනේ කරපු වෝල්ටේජ් එක 8 වෝල්ට් මම කලින් කිව්වේ. 8ට වඩා අඩු වුණොත් වැඩි අවුල් වෙනවා. හරිනේ. ඒතර සෙන වෝල්ටේජාවේ හැමතිස්සෙම අර මේකේ මිනිමම් එකට වඩා පල්ලෙහෙන් අපි තියාගන්න ඕනේ නේ. එන්න මෙහෙම තියාගන්න බෑ. මෙහෙම යන තරංග රටාවේ මේ වැලියු එකට වඩා පල්ලෙහෙන් තමයි යාමන වෝල්ටේජාවේ යන්නේ. තමයි සෑම විටම සෙනාචරණය ක්‍රියාත්මක වෙන්නේ නේ. ඕකනේ සිද්ධිය. හරි. එතකොට එහෙම වෙන්න අවම ධාරිතාවය කොච්චරක් වෙන්න ඕනද කියලා අහනවා නේ. එතකොට දැනට පීක් වැලියු එක 14යි. ක්‍රිටිකල් වෙලාවේදී සීමාකාරී අවස්ථාවේදී මේකේ රැල්ල මෙන්න මේ ලෙවල් එක වෙනකන් ගිය හැකියි. තමයි උඩරිම රැල්ල. එතනින් එහාට බෑ. දැන් රැල්ටි වෝල්ටේජාවේ වෝල්ට් 6ක් වෙන්න ඕනේ මේ ගැප් එක. එහෙනම් එතනට අපිට කැල්කියුලේෂන් එක perform කරන්න පුළුවන්. රැල්ටි වෝල්ටේජාවේ 6ක් වෙන්න පෙර ධාරාවමයි කලින් සංඛ්‍යා තියෙනවා. හරිනේ. උඩරිම රැල්ල තියෙනකොට අවම ධාරිතාවය එන්න ඕනේ. එහෙනම් අපිට මෙතනින් එනවා මයික්‍රෝෆැරඩ් 33.33ක ධාරිතාවයක් අවම වශයෙන් තියෙන්න ඕනේ කියලා. ඇත්ත නේද? කලින් 200ක් තිබ්බා දැන් තියෙන්නේ ඊට වඩා අඩු වගේ. හරි. ගානේ ලස්සනම කොටස ඊළඟ කොටස. මම අලුතෙන්ම ලියලා තියෙන සම්පූර්ණ විසඳුම අපෙන් අහලා තියෙනවා සෙන ක්ෂමතාවය 1.6යි. ඒ කියන්නේ සෙන ලෙවල් එක කරා උපරිම ක්ෂමතාවය 1.6ක් වෙන්න ඕනේ. එහෙම වෙන විදියට සහ අර කලින් ටික යාමනේ එහෙම තියෙන්නත් ඕනේ. රෙගියුලේෂන් එක නැති වෙන්නත් බෑ. ඒ ලෙවල් ටික ඒ විදිහට වෙන්නේ. රැල්ටි වෝල්ටේජාවෙත් මේ ගාන අපි සලකලා තියෙනවානේ. සාමාන්‍ය අපි එහෙම සලකන්නේ නැහැ නේ. මේක එකත් සලකලායි තියෙන්නේ. ඔක්කොම ටික සැලකුවට පස්සේ මෙන්න මේ RS වල ඒ දාන්න පුළුවන් රේන්ජ් එක මොකක්ද ගන්නවා එතනට දාන්න පුළුවන් අගේ පරාසය. හරි. දැන් මේක මම මේ ඔයාලට පැහැදිලි වෙන්න සම්පූර්ණ අපේ ඩීටේල් සොලියුෂන් එකක් දීලා තියෙන්නේ. විභාගයේදී ඔයා මේ තරම්ම විස්තරාත්මකව දෙන්න අවශ්‍ය නැහැ. මොකද මම හිතනවා මේක හරි ලස්සන විසඳුමක් කියලා. හරි. ඒතර මම මුලින්ම වැඩේ කරලා තියෙන්නේ මේ විදිහට. දැන් මෙතන මෙන්න මේ වෝල්ටේජ් එක 8ට වඩා අඩු මේ 8ට වඩා ඩ්‍රොප් වෙන්න බෑනේ කොහොමද? ඔය අපි කලින් ගණනය කරලා පෙන්නලා තියෙනවා මෙතනගේ වේරි වෙන්නේ 14යි 13 අතර කියලා. හරිනේ. අර රැල්ටි වෝල්ටේජාවේ කලින් අගේ තියාගන්න නම් මේ අගේ වේරි වෙන්නේ 14යි 13යි අතර. එහෙම නැති කතාව අරන් වෙලා තියෙන්නේ. හරි. ඒතකොට ඒ නිසා මම ලියාගත්තා බලන්න ධාරිත්‍රකයේ උපරිම වෝල්ටේජාවේ 14 අම් වෝල්ටේජාවේ 13යි. ඒ දෙක අතර තමයි මේක වෙනස් වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන මේ VC කියන එකට මම කර්ෂොප් නියම වලින් සාමාන්‍ය සමීකරණයක් මේ ලියලා තින්නේ. පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔයා දන්නවා මේ පැත්ත භූගත වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ශූන්‍ය විභවයේ තියෙන තැන. එතකොට ඒ නිසා මෙතනින් ගලනවා IZ ධාරාවක් මේ පැත්තෙන් ගලනවා සම්පූර්ණ ධාරාව මෙහෙට ගලනවා IL ධාරාව. ඒ නිසා මෙතනින් ගලන ධාරාව ලියන්න පුළුවන් IZ ධන IL කියලා නේ. එහෙම ලියන්න පුළුවන් නේ. ඒ නිසා මම මෙතන ඉඳන් විභව නැග්ම බලාගෙන ගියොත් මෙතන හරහා 8 වෝල්ට් තියෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ මේක හරහා තියෙන විභව නැග්ම. එතකොට මට එනවා මේ C පොයින්ට් එකේ විභවය නේ. බිඳුවට මේක එකතු කරා ඊට පස්සේ මෙහෙට ගියා. මේ පැත්තට බැස්මක් නේ ධාරාව ගලන පැත්තට අනිත් පැත්තට නැග්ම. 8ක නැග්මක් සහ මෙතනින් ආයේ මේ ප්‍රතිරෝධය හරහා නැග්ම. ඒතර මෙතන කෙලිම 8යි. ඒ නිසා මේක 8යි. ධන මේක හරහා එක V සමාන IR වලින් මේ ධාරාව වතාවක් හරි V සමානයි IR. එතන විභව වෙනස එනවා. එහෙනම් මට මෙතනින් එනවා VC සමානයි මෙන්න මේක කියලා. ප්‍රශ්නයක් නැහැ නේ. යාමනේ පවතින තාක්කල් මේ සමීකරණය බලන්න.
හරි. දැන් ඊට පස්සේ මම මේකේ මේ පැත්තේ උපරිම අවමගයන් ටික හොයාගත්තා. 14 සහ 14 තමයි ඒක යන්නේ. මෙතනට ගියාම දැන් මේ පැත්තේ තීරණාත්මක සාධකයේ මේ Z කියන එක I Z කියන එක. ඒකෙත් අපිට කියලා තියෙනවා උපරිම ක්ෂමතාවයේ දක්වන වෙලාවට උපරිම ධාරාව හොයන්න පුළුවන් සෙනර් ඩයෝඩයට P = VI ආදේශ කරලා. P = VI. P max වෙනකොට අනිකත් maximum වෙන්න ඕනේ. එහෙනම් අපිට එනවා සෙනර් ඩයෝඩය හරහා පැවතිය හැකි උපරිම ධාරාව ඇම්පියර් 0.2යි. ඇම්පියර් 0.2යි. අවම ධාරාවත් කියලා තියෙනවා මිලි ඇම්පියර් 5යි කියලා. මිලි ඇම්පියර් 5යි කියලා. හරිනේ. එහෙනම් මම ඒක පාවිච්චි කරලා මෙන්න මේ වරහනේ තියෙන කෑල්ලේ උපරිමාගිය. මේක නියතයක්නේ. අයි කියන්න අමතකුණානේ. මේ තියෙන IL කියන එක ඒක 0.02 ඒක මුලදීම හොයාගත්ත එකක්. ඒක ප්‍රශ්නයක් නෑනේ. හරි. එහෙනම් ඒක එහෙම තියෙනවා. මේක උපරිමයක් වෙනකොට මෙතනට මේ උපරිමාගිය දාපුවාම අපිට එනවා මේ වරහනේ උපරිමාගිය 0.22. ඒ විදිහටම සෙනර් ඩයෝඩය හරහා අවම ධාරාව 5ක් වෙනකොට මේ කෑල්ලේ අවමාගිය 0.02යි 5යි. 0.02යි. හරිනේ. දැන් ඊට පස්සේ අපි දන්නවා මේක තමයි අපේ ප්‍රධාන සමීකරණය. මේකෙන් තමයි අපි ගේම ගහන්න යන්නේ. මම ඒක පොඩ්ඩක් මේ විදිහට දැන් මේ කෑල්ල අපි ගමු y විදිහට. හරි මේ කෑල්ල අපි ගමු y විදිහට. sorry මේ කෑල්ල x විදිහට ගමු. මේ කෑල්ල x විදිහට ගමු. මේක නියතයක්. ඒතර ඉස්සරහා කෑල්ල අනුක්‍රමණය වෙලා මේක y වෙනවා. ඒතර මේක y = mx c හැඩයට ලස්සනට හැදෙනවා. ඒ නිසා මේ වගේ හැඩේ ප්‍රස්ථාර තමයි එන්න ඕනේ. නමුත් y වල අගය මේ vc වල අගය 14 13 අතර අනිවාර්යෙන් යන්න ඕනේ. හරිනේ. මේකේ අගය මෙන්න මේ අගයන් දෙක අතර යන්න ඕනේ. එතකොට මේ ලයින් දෙකනොත් කොටු වෙලා මේ දෙකනොත් කොටු වුණාම හරි ලස්සන වැඩක් වෙනවා. මේ රීජන් එක තමයි අපි කියන අපේ සොලියුෂන් ස්පේස් එක. නැත්තම් විසඳුම් කලාපය. හරිද? ඒ අතරමැත්තනක තමයි අපි අනිවාර්යෙන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මේ දෙකේ එකක් හරි උල්ලංඝනය වෙනවා. හරිනේ. හරි. එතකොට ඒ නිසා ඔයාගේ දැන් අන්තක්ඛණ්ඩය 8යිනේ. කොහොම ගියත් මෙතනින් පටන් ගන්න රේඛාවක් වෙන්න ඕනේ. ඒතර මේකේ කෙලවරවල් හතරනේ මේකේ සීමාකාරී අවස්ථා ටිකනේ. ඒ තමයි සීමාකාරී අවස්ථා. ඔයාලට පේනවා 1 සහ 4 ලයින් වල හිටියොත් මේ යන්තම් කොණින් යනවා විතරයි මුළු ලයින් එකම තියෙන්නේ මේ අපි න ඇලෝබල්. හරිනේ. අපිට ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ එළියේ ඉන්නේ. එනේ 1යි 4යි වෙන්න බෑ. අනිවාර්යෙන් 2 හා 3 වෙන්න ඕන සීමාකාරී අවස්ථා දෙක. හරිනේ. 2 හා 3 වෙන්න ඕනේ. ඒ නිසා අපිට මේ දෙවෙනි ලයින් එකෙන් මෙන්න මේ ලයින් එකෙන් පුළුවන් මෙන්න මේ ගණනය කිරීම කරන්න ඔයාලට පේනවා එතකොට වැඩිම අනුක්‍රමණය හිටින්නේ එතනදී. හරි වැඩිම අනුක්‍රමණය හිටින්නේ එතනදී. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ දෙක රේඛාව පාවිච්චි කරලා ඔයාලට පේනවා එකක් නැහැ හතරක් නැහැ එහෙනම් දෙක තුන වැඩිම අනුක්‍රමණය කියලා කියන්නේ ඔයාලට පේනවා වැඩිම RS වල අගයනේ. ඒ නිසා එතනින් අපි ගණනය කරලා තියෙනවා මේ ඇත්තටම අනුක්‍රමණය හොයන්නේ RS = VC ඍණාට බෙදීම මෙන්න මේ කැලලනේ. ඒ ගණනය කිරීම තමයි මේ කරලා තියෙන්නේ. VC වල අගය මේක ඔයාලට පේනවා කැපෙන්නේ මෙන්න මෙතනින්. හරි මේ 13ක් වෙනකොට ධාරාවයගේ මේක. ඒක තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. මෙන්න මේ කුට්ටියගේ. ඒ නිසා මෙතනින් යනවා RS වල වැඩිතම අගය 200 වෙන්න ඕනේ කියලා. 200 වෙන්න ඕනේ කියලා. RS වල අඩුතම අගය උතර අපිට ලැබෙනවා මෙන්න මේ 3 කියන ලයින් එක. මෙතන තමයි මේ ලයින් එක යන තැන. මෙතන අපිට පේනවා BC 14ක් වෙද්දී මේ වරහණේ අගය මෙන්න මෙච්චරයි. ඒක ආදේශ කරපුවම අපිට ලැබෙනවා RS වල අඩුතම අගය මෙන්න මේක කියලා. හරි මේක ලැබෙනවා. ඒතර ඒ නිසා RS සඳහා අපිට අපි කියන ඇලෝබල් රීජන් එක වෙන්නේ. යාට දෙන්න පුළුවන් අගේ පරාසය වෙන්නේ මෙන්න මේ අතරමැද තියෙන එකක්. හරිනේ. ඒක එතන ලස්සන දෙයක් තියෙනවා. නමුත් මේ උත්තර ඔක්කොම වරදින්න පුළුවන්. අර උඩදී මම කතා කරපු දේවල් ටික එතන පොඩි මං කිව්වා අපහැදිලි බවක් තියෙනවා. සමහර විට ළමෙක් මේක හරියට තේරුම් අරගෙන හැදුවත් අර උඩ උත්තර වැරදි හින්දා ඔක්කොම ටික දාන වරදින්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදීවත් ඒ දෙන ප්‍රශ්නවල භාෂා භාවිතය ගැන වැඩි අවබෝධයක් මේ වැඩි අවධානයක් දීලා දෙනවා නම් හොඳයි. මොකද මේක තීරණාත්මක විභාගයක් හින්දා ටිකක් ඊට වඩා අවධානයෙන් ප්‍රශ්න පත්‍ර හදන්න ඕන කියන එකයි මගේ නම් පෞද්ගලික මතය. හරි අපි ඊළඟ D part එකට යමු. ඒතර D part එකේ මුලින්ම අහනවා ඩයෝඩ් ටික පරිපූර්ණ වුනේ නැත්නම් සහ ඒව හරහා පෙරනැඹුරු වෝල්ටේජය. මේක හරහා 0.7ක වැස්මක් හිටිනවා සහ අපි දන්නවා නැවත මේකේ පෙරනැඹුරු වෙන්නේ මෙයානේ. මෙයා හරහා 0.7ක් හිටිනවා. ඒ නිසා සම්පූර්ණ පතේ මේ දෙන්නව පෙරනැඹුරු කිරීම සඳහා 0.7ව දෙකක් වැය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේකට කර්ෂොප් නියම දාගෙන ගියොත් මෙතන 0.7ක සහ මෙතන 0.7ක වැස්මක් ගියාට පස්සේ මේ අපේ සුමටණයෙන් පස්සේ සුමටන කොටස සඳහා ලැබෙන එකේ 0.7ව දෙකක බැස්මක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදට වඩා 1.4 වෝල්ට් බැස්මක් බලා ගන්න පුළුවන්. මේක කලින් ප්‍රශ්න පත්‍ර අහලා තියෙනවා. මේක 2013 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේත් මේ විදිහටම අහලා තියෙනවා. ඒක එච්චර අලුත් දෙයක් නෙමෙයි. රැල්ටි වෝල්ටේජ් දාගෙන මොකද වෙන්නේ කියනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද දීලා තියෙන සමීකරණයට අනුව අපිට පේනවා IL බෙදීම FRC වල කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මෙතන යාමනය වෙනවා නම් IL එහෙමමයි, FR කොහොමත් එහෙමයි, C වෙනස් වෙලත් නැහැ. එහෙනම් ඒකේ නොවෙනස් වෙයි. මෙතන 1.4ක අඩුවක් අපිට බලා ගන්න පුළුවන්.
අවසාන වශයෙන් අහනවා භාර ප්‍රතිරෝධය අගේ අඩු වෙනකොට සෙනයාමනය කරන ලද වෝල්ටීයතාවය ඒට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. ඔව්. මෙතනගේ අඩු වුණොත් එහෙම අපි හිතමු අර IL වල ලොකු අඩුවක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ තාම යාමන ක්‍රියාවලිය වෙනවා කියලා. එහෙමනම් මොකද වෙන්නේ? මේ පැත්තේ ධාරාව දැන් මෙතන වෝල්ටේජ් එක නියත වෙන්න ඕනේ. ඒ නිසා මේ පැත්තෙන් ගලන ධාරාව නියතයක් වෙන්න ඕනේ. මේක නියතව තියෙන තාක්කල් නේ. නමුත් දැන් එහෙම නෙමෙයි මේක වෙන්නේ. RL වලගේ අඩු වෙනකොට එහෙම නේද කියන්නේ? ඔව් බාර ප්‍රතිරෝධය ගන්නවා කියන්නේ. RL වලගේ අඩු වෙනකොට මේ පැත්තෙන් ගලන ධාරාව වැඩි වෙනවා. මොකද මෙයාට V සමානයි IR දාපුවාම එන්නේ V set සමානයි IL RL කියලා. මේක නියතයක්. යාමනය වෙන තාක්කල් මේක අඩු වෙනකොට මේක වැඩි වෙනවානේ. එහෙනම් මෙහෙන් ගලන ධාරාව වැඩි වෙනවා. මෙහෙන් ගලන ධාරාව වැඩි වෙනවා. ඒ ධාරාව වැඩි වෙනකොට සෙනඩයෝඩ් එක මොකද කරන්නේ? එයා හරහා ගලන ධාරාව අඩු කරලා මෙහෙට වැඩිපුර ධාරාව දෙනවා. ওই සිද්ධිය තමයි ඔයාලට පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සෙනඩයෝඩ් එකේ තියෙන විශේෂතාවයනේ. එයා වෝල්ටේජතාවය යාමනය කරනවා ධාරාව විචලනය වෙන සලස්සලා. එයා හරහා ගලන මේ පසුනඹුරු ධාරාව එයා අඩු වෙන සලස්සලා අර පැත්තෙන් වැඩි ධාරාවක් යන්න සලස්සනවා. ඕක තමයි යාමන ක්‍රියාවලිය වෙන තාක්කල් සිද්ධ වෙන දේ. අතට මෙතනත් මේ කියන්නේ අර පෙර අවස්ථාවට සාපේක්ෂව මෙතන වෙන දේ. දැන් මේක අර නියත දෙයක් නෙමෙයි මේක දිගටම ෆ්ලක්චුවේට් වෙනවා. විචලනය වෙනවා. ඒතර කලින් යම්කිසි වෝල්ටේජතාවක් මෙතනට දෙන අවස්ථාවක් එක්ක සංසන්දනය කරොත් දැන් මේ පැත්තෙන් වැඩි ධාරාවක් යන සලස්සලා මේ වෙන අඩු ධාරාවක් යනවා වෝල්ටේජතාවය නියත වෙන ආකාරයට. මොක තමයි පැහැදිලි කිරීම. ඉතින් ඕක තමයි සම්පූර්ණ ප්‍රශ්නේ විවරණය වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා අඩුපාඩු තියෙන තැන් එක්කම සාකච්ඡා කරේ. ඉදිරියේදී හරි නැත්නම් මේක බලන 26 27 ළමයට හරි කවදා හරි ළමයට උදව්වක් වෙන විදිහට හරියට තේරුම් ගන්න. ඒ ඔයාලට තව try කරලා බලන්න පුළුවන් පාස් පේපර්ස් කරලා නැති ළමයෙක් 2013 උසස් පෙළ විභාගයේ මේ වගේ ඍජු කාර්ය සේතු ගානක් අහලා තිනවා. ඒකේ මේ ගැටලු කිසිම දෙයක් නැහැ. හොඳ ගානක්. ඒකත් හදලා බලන්න. හදලා නැති ළමයි. ඊට අපි තවත් මේ වගේ ප්‍රශ්නක විවරණයකින් ආයෙ වීඩියෝ එකදී මට හම්බෙන්න.